මේ රට යන්න වර්කන්සි හොයනවා නේද? එන්නකො මාත් එක්ක ඔයාලට ගැලපෙනම වර්කන්සි එක තෝරගන්න. අපි අද බලමු ඉමා එකේ එක එක අංශ වලින් ඔයාලට තියෙන වර්කන්සිස් මොනවද කියලා. මේ ඉන්නේ අපේ මාධවී මිස්. ඉතින් මාධවී මිස් කියන්නකො මෙතනින් මොනවද වෙන්නේ කියලා. මෙතනින් තමයි ඩුබායි, ඕමාන් රටවල් වලට පළපුරුදු සහ පළමුවට විදේශගත වන කාන්තාවන් ලියාපදිංචි කරගන්නේ. මොන වගේ වර්කන්සිස් තියෙන්නේ මිස්? අවුරුදු 21ත් 55ත් අතර පළපුරුදු කාන්තාවන්ට හවුස්මේඩ්, හවුස් කුක්, නැනී වගේ වේකන්සි තියෙනවා. ඊළඟට අපි යමු සල්නි මිස් ළඟට. සල්නි මිස් කියන්නකො මෙතනින් මොකද වෙන්නේ කියලා. මෙතනින් තමයි ආයතන රැකියාව සඳහා ලියාපදිංචි කරගන්නේ. එතකොට මිස් මොනවද තියෙන කම්පැනි වර්කන්සි? විගාව වයස අවුරුදු 21ත් 35ත් අතර ඕමාන් හොටෙල් වලට වෙයිටර්, හවුස්කීපින්, සර්විස් ක්‍රූ, කොමිත්‍රි වගේ වර්කන්සිස් වගේම අවුරුදු 21ත් 35ත් අතර ගැහැණු පිරිමි අයට ඩුබායි වලට කම්පැනි ක්ලීනින් වර්කන්සිස් වලට ඇප්ලයි කරන්නත් පුළුවන්. එන්නකො කුවේට් වලට මොනවද තියෙන්නේ කියලා බලන්න. කුවේට් රටට පළපුරුදු සහ පළමුවරට විදේශගත වෙන්න ඉන්න හවුස්මේඩ්ලා ලියාපදිංචි කරගන්නේ මෙතනින්. ඉතින් අපිට කියන්නකො මිස් ඒ ගැන තව විස්තර. අපි ළඟ තියෙනවා එක්ස්පීරියන්ස් හෝ පළමුවර විදේශගත වෙන්න ඉන්න කාන්තාවන්ට කුවේට් රටේ නිවෙස් සඳහා වේකන්සි. ඒ වගේම ඔයාගේ සහෝදරියෙක් නැත්තම් යෙහෙලියක් සමග එකම නිවසට යන්න කැමති නම් අපිට එහෙම වීසා ගන්නත් පුළුවන්. පැහැදිලි නේද? ඔයාලට ගැලපෙන විදේශ රැකියාව තෝරගෙන අපිට කතා කරන්න හරිද? බයි.